ඉතින් හැමදිනාටම සුබ දවසක් වේවා කියලා අද ප්‍රාර්ථනා කරනවා. අදත් ඉතින් ආකර්ෂණීය නීතිය ගැන පාඩමකින් තමයි ඔයාලා විතර මම ඇවිල්ලා තියෙන්නේ. එතකොට අද අපි කතා කරන්න යන්නේ මේ හැමෝම කරන ආකර්ෂණ නීතියේ වැරද්දක් ගැන කතා කරන්න. ඒ කියන්නේ ආකර්ෂණ නීතිය ගොඩක් කට්ටිය මේක ගැන දැනගෙන හිටියට ඇත්තටම හරියට කරන්නේ බොහොම සුළු පිරිසයි. ඒක නිසා අපි බලමු ගොඩක් අය කරන මේ ආකර්ෂණ නීතියේ ප්‍රධාන වැරද්දක් ගැන. අපි හැමෝම දන්නවා දැන් ආකර්ෂණ නීතියේදී ගොඩක් අය කරන්නේ තමන්ට මොකක් හරි අවශ්‍ය දෙයක් ගැන හිතලා ඒක ලැබෙනකන් විශ්වයට ස්තුති කර කර ප්‍රාර්ථනා කර කර ඔය බලන් ඉන්න එක. ඔයාලා හිතනවාද ඇත්තට මේක හරියයි කියලා? ගොඩක් හිතලා බලන්න. ඔයාලට මොකක් හරි ඕන දෙයක් ගැන හිතලා අනේක වට ලැබෙනවා නම් කොච්චර සතුටුද කියලා හිතලා ඒක වෙනකම් බලන් ඉන්නවා. ඉතින් ඇත්තට මේක ලැබෙන්නේ නෑ. ඒක කොහොමවත් වෙන්නේ නෑ. ඒක අපිට මෙහෙම පැහැදිලි කරගන්න පුළුවන්. දැන් ඔයාලට මොකක් හරි ඕන කියලා හිතලා මෙහෙම හිතන්න උදාහරණයක් අරගෙන ඔයාලට වාහනයක් ඕන කියලා. ඔයාලට වාහනයක් ඕන නම් ඔයා හිතනවා හරි මට වාහනයක් ඕන. වාහනේ වර්ගයක් තියෙනවා. හරි ඒකේ මුදලත් යම් කිසි ප්‍රමාණකින් ඔයා තීරණය කරගත්තා මෙච්චර ගාණක් එකක් තමයි මම ගන්නෙ. දැන් ඉතින් විශ්වයට ප්‍රාර්ථනා කර කර ඉන්නවා මට මේක ලැබෙන්න ඕන මේ දවසේ මට මේක ලැබෙන්න ඕන කියලා. හැබැයි ඔයා ප්‍රාර්ථනා කරන වෙලාවේ ඔයා දන්නවා දැන් ඔයා ගාව වාහනයක් නැහැ කියලා. එතකොට විශ්වයට සංඥා දෙනකොට පණිවිඩ දෙනකොට ඔයා ගාව වාහනේ නැති බවට තමයි ඔයා විශ්වයට අඟවන්නේ. මොකද ඔයා විශ්වයේ ඉල්ලනවා වාහනයක්. එතකොට විශ්වයේ ඉල්ලනවා කියන්නේ ඔයා ගාව වාහනයක් නැහැ කියන එක. එතකොට ඔයා දෙන පණිවිඩය තමයි ඔයා ගාව වාහනයක් නැහැ කියන එක. එතකොට ඔයා ගාව වාහනයක් නැහැ කියලා ඔයා විශ්වයට අඟවනවා නම් කවදාවත් ඒකින් ඔයාට ආකර්ෂණ නීති භාවිතයෙන් දෙයක් ලබා ගන්න බෑ. මොකද ආකර්ෂණය කරගන්න ඕන. මොකක් හරි ආකර්ෂණය කරගන්න ඕන නම් තියෙන දෙයකින් තමයි ආකර්ෂණය කරගන්න පුළුවන්. එතකොට මේ නෑ කියන මතයේ ඉඳලා ආකර්ෂණය කරගන්න බෑ. ඒක තමයි අපි සුවිශේෂීව පැහැදිලි කරන්නේ. ඔයාලට මොකක් හරි දෙයක් ඕන නම් ඒ දේ මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ දැන්ම තියෙනවා කියලා හිතාගෙන තමයි ඔයා වැඩ කරන්න ඕන. ඉතින් ඔයාලට වාහනයක් ඕන නම් ඔයාලට දැන් වාහනේ තියෙනවා නම් ඔයා ඊළඟට මොනවා කරයිද? දැන් වාහනයක් ඔයා අරන් තියෙනවා නම් ඒකේ ඊළඟ වාරිකේ ගෙවන්න ඔයාලට තව හොඳ ආදායම් මාර්ගයක් තියෙන්න ඕන. එතකොට ඒකට මහන්සිලා වැඩ ගන්න ඕන. හරිද? එතකොට ඔයාලට දැන් හොඳ ලොකු ගෙයක් ගන්න ඕන නම් දැන් ඒකේ ඔයාලට තියෙනවා නම් ඒකේ නඩත්තු කටයුතු වලට නේද? ඒකේ තීන්ත ගන්න. මේ වැඩ වලට ඔයාගාව සල්ලි තියෙන්න ඕන. තව හොඳට මහන්සිලා වැඩ ගන්න ඕන. එතකොට අන්නේ මොකක් හරි ඇක්ෂන් එකක යෙදුනොත් තමයි ඒ දේ ඇත්තටම ආකර්ෂණය කරගන්න පුළුවන්. නැත්තම් නිකන් හිටියොත් ඔය විශ්වයට දෙන පණිවිඩය වෙන්නේ හරි මං ගාව මේක නෑ මට මේ වාහනේ නෑ මේ ගේ තාම මට හම්බෙලා නෑ මට මේක අරන් දෙන්න. දැන් ඒක කවදාවත් අර කරන්නේ නෑ. මොකද ආකර්ෂණ නීතිය හැමතිස්සෙම කියන්නේ like attracts like energy. එතකොට සමාන ශක්තියින් තමයි හැම වෙලාවෙම ආකර්ෂණය කරගන්නේ. එතකොට හැමතිස්සෙම හිතන්න ඕන මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ වර්තමාන මොහොතේ මං ගාව මේක තියෙනවා. එතකොට තියෙනවා නම් ඔයා මොකද්ද කරන්න ඕන? ඔයාලට ගෙදරක් තියෙනවා නම් වාහනයක් තියෙනවා නම් ඔයා ඒකට වැඩ කරන්න ඕන. වාහනයක් තියෙනවා නම් හරි ඊළඟ වාරිකයේ ගෙවන්න වාහනේ ඔයා වෙන මොකක් හරි හොඳ රස්සාවක් කරන්න ඕන. හොඳ මුදල් ඉපීමේ මාර්ගයක් ඔයාලට තියෙන්න ඕන. නේද? ඔයාලට සල්ලි ගොඩක් තියෙනවා නම් ඔයා හොඳ බිස්නස් එකක් අලුතින් පටන් ගන්න තියෙනවා නම් ඔයා දැන් මේ බිස්නස් එකට මුදල් යොදවන්න ඔයාලට තව සල්ලි ඕන. ඒතර ඔයා මේ වැඩේ පටන් ගත්තම තමයි ඔයාලට විශ්වය අදාළ මාර්ගය පෙන්වන්නේ. පටන් ගන්න නැතුව කිසිම දෙයක් කරන්න බෑ. මොකද පැත්තටලා නිකන් බලන් හිටියා කියලා කවදාවත් law of attraction නම් use කරන්න බෑ. ඉතින් ඒක තමයි දෙන්න තියෙන පණිවිඩය. law of attraction follow කරනවා නම් ඔයාට අවශ්‍ය දේ තෝරගෙන අනිවාර්යයෙන්ම ඒ දේ වර්තමාන මොහොතේ ඔයාට ලැබිලා තියෙනවා කියලා හිතේ තියාගෙන හරි දැන් ඒක මං ගාව තියනවා නම් මං ඊළඟට මොනවද කරන්න කියලා හිතලා අන්නේ දේ කරන පියවර එකින් එක පටන් ගන්න. එතකොට තමයි ඔයාට මේක බෑක්වර්ඩ් ප්‍රොසෙස් එකක් මාර්ගයෙන් අග ඉඳලා මුලට ඔයාට මේ භෞතික ප්‍රතිරූපය ලබා ගන්න පුළුවන් වෙන්න විශ්වය උදව් කරන්නේ. දැන් ඔයාගාව තියනවා කියලා හිතලා තමයි ආපස්සට යන්න ඕන. මේක තමයි law of attraction වල වැදගත්ම පණිවිඩය.